නන්දේ මාමේ ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඉන්නව නේද? හලෝ ඉතින් ඔයාලට කොහොමද? එන්න අදත් අපිත් එක්ක ගමනක් යන්න. මේ නම් අනුරාධපුරේ වැඩට යන ගම. වැඩට යන්න කලින් හිතුණා අටමා ස්ථානයන්ගෙන් එක් සිද්ධ ස්ථානයක් වන රුවන්වැලි මහා සෑය වන්දනාමාන කරගන්න ඕන කියලා. ඉතින් අපි කට්ටිය එක්ක වසවක් කුළුම වැවෙන් නාලා රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න ගියා. අනුරාධපුරේ අටම ස්ථානයන්ගෙන් එකක් වන රුවන්වැලි මහා සෑය බෞද්ධ අබෞද්ධ ජනතාවගේ ප්‍රසාදයට ලක් වූ මනරම් පරිසරයක පිහිටි චෛත්‍යයකි. එහි බෞද්ධ සංකේතය විදහා දක්වන අතිරමණීයත්වය නිසා සිරිලක පුරා විහිදී පැතිරී සිටින ජනතාවගේ ප්‍රසාදයට ලක්වේ. සිංහල ජනතාවට උරුම වූ බෞද්ධ චින්තාවලිය ඔපවත් කරන වැවද්දාගපත් සංකේතවත් කරන රුවන්වැලි මහා සෑය ඉමහත් ගෞරවයක් ප්‍රසාදයක් ලැබේ. වන්නමාලේ දිව්‍යාංගනා විසු ස්ථානයේ ඉදිකොට ඇති හේයින් එම නම පටබැඳී ඇත. සතර බුදුවරයන් වහන්සේලා වැඩ හිඳි ඇති පාරිශුද්ධ වූ පූජා භූමිෙහි කරවා ඇත. ධාතු පරිනිර්වාණයේදී මෙම චෛත්‍ය මත බුද්ධ ශ්‍රී දේහය මෙවි මොහොතක් ප්‍රදර්ශනය වේ. ඊර්ති බලයෙන් නිදන් වස්තු උතුරු කර දිවයිනෙන් වැඩම කොට අසූරියන් වූ දිගපළල ගර්භය පුරාම තැන්පත් කොට ගණරම් ප්‍රතිමා නාගලොවින්ගෙන ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් සහ මිලකල නොහැකි අගනා රන් රිදී මුතුමැණික් ඔබ්බවා ශ්‍රී බුද්ධ වර්ෂ 383 දී දුටුගැමුණු මහ රජතුමා විසින් කරවන ලදී. දුටුගැමුණු රජතුමා මිරිසවැටිය ස්තූපයත් ලෝවා මහා ප්‍රාසාදයත් සාදා නිම කළේය. අනතුරුව රුවන්වැලි මහා සෑය නිර්මාණය කිරීමේ අදිටනෙන් ක්‍රියාත්මක විය. රජු මුලින්ම කළේ ගොඩනැගිලි ද්‍රව්‍ය එක් රැස් කිරීමයි. මේ සම්බන්ධයෙන් ආශ්චර්යාද්භූත ජනක විස්තරයක් මහා වංශයේ සඳහන් කර ඇත. ගොඩනැගිලි ද්‍රව්‍ය එක් රැස් කරගත් පසු වෙසක් මස පොර පක්ෂයෙහි 15 වැනි දින විශාඛා නැකතින් මහා ථූපයේ තැනීමේ කටයුතු ආරම්භ කරන ලදී. මුලින්ම අතිවාරම කැණීම සිදුවිය. ඒරියන් 7ක් ගැඹුරට කපා එහි පත්ලේ ගල් කුඩු අතුරා සමින් ආවරණය කරන ලද පා ඇති සතුන් ලවා පාගවා එම ගල් කුඩු තට්ටුව තද කරන ලදී. රජු ඒ මත බදාම අතුරා අඟල් 8ක් ඝන ලෝහ දහඩුවක් කෙලා අතිවාරම නිම කරන ලදී. මහා වංශයේ මේ වැඩ කොටස හඳුන්වා ඇත්තේ පරිකම්ම ලෙසිනි. ස්තූපයට මුල් කළ තැබීම ඉන් අනතුරුව සිදුවිය. ඒ සඳහා රජු මුලින්ම කළේ වස්ත්‍ර පූජාවකි. මේ සියල්ල සිදු කරන ලද්දේ සංඝයා වහන්සේලා පිරිවරාගෙනය. බිම සලකුණු කිරීම සඳහා කලින් නිම කරගත් රන් තුඩකින් යුත් රිදී පරිබ්බමන දණ්ඩකය කරකැවීමට සලස්වා රජතුමාද ඒ පසුපස ගියේය. රජු එහි මැද රන් රිදී කලස් 8 තබා ඒවා වටේට රන් හා රිදී ගඩොල් තැබීය. රජු අලුත් මැටි කලස් 108ක් බැගින් තැබීය. විශේෂයෙන් නම් කරනු ලැබූ ඇමතිවරයෙක් ලවා දෑ සමන් මල් සමග සුවඳ බදාම විශේෂයක් තුල ගඩොලක් තබන ලදී. ඉතිරි ගඩොල් 7ද තවත් ඇමතිවරුන් 7 දෙනෙකු ලවා තැන්පත් කරනු ලැබීය. අනතුරුව රජතුමා නමස්කාර කොට සංඝයා වහන්සේලාට පූජා පවත්වා රුවන්වැලි සෑයේ මුල්කල් තැබීම නිමා කළේය. ඉන්පසු රජතුමා උළුවඩුවම් 500ක් කැඳවා ඔවුන් අතුරින් බුද්ධිමත් හා විශේෂඥ කෙනෙකු තෝරා ගත්තේය. මේ චෛත්‍ය රාජයාගේ ඉදිකිරීමේ වැඩ ආරම්භ කර එහි වැඩ නිම කර ගැනීමට පෙර දුටුගැමුණු රජතුමා රෝගාතුර විය. ඊට පසු තම සොහොයුරු සඳහැතිස් රජතුමාට එම කර්මාන්තය නිම කිරීමට සිදුවිය. දුටුගැමුණු රජතුමාගේ රෝගය දිනෙන් දින උත්සන්න විය. සෑය නිම කර බැලීමට රජතුමාට සිතක් පහළ විය. ඊට පස්දෑව දමා සුදු පාටින් සරසා එය සුදු හැට්ටයකින් වසා මහා සෑයෙහි වැඩ අවසන් කළ ආකාරයට සකස් කර රජුට පෙන්වීය. රජුට මහත් සන්තෝෂයක් හටගෙන මහා සංඝරත්නයේ පිරිත් සංගායනා මැද්දේම අවසන් හුස්ම හිලුවේය. රජතුමාගේ මලනුවන් විසින් මහා සෑයේ වැඩ නිම කරන ලදී. 13වන සියවස අගභාගයේ මාගනම් කාලිංග රජු රුවන්වැලි මහා සෑයට හානි පැමිණවීය. ඒ ප්‍රතිසංස්කරණය කරන ලද්දේ සතරවන විජයබාහු රජතුමා විසිනි. පසු කලක මේ ජනා ජීර්ණයට පත්වී තිබුණු අතර ක්‍රිස්තු වර්ෂ 1870 දී නාරාවත සුමනසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු කරන ලදී.
1902 මෙම සෑයේ මහා චෛත්‍යවර්ධන සමාගම ආරම්භ කරනු ලැබුවේ බ්‍රහ්මචාරී හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම දාගැබේ වටක් ප්‍රමාණය අඩ 900ක් වන අතර එහි උස අඩි 150ක් ය. 1933 වර්ෂයේ ධාතු නිධානෝත්සවයක් තිබුණු අතර කොත් පැළඳවීමේ උත්සවය 1940 වර්ෂයේ පොසොන් මස පුර 15ක පොහෝ දිනයේ පැවැත්විණි. දැන් ඔයාලට බලාගන්න පුළුවන් අනුරාධපුරයේ තන්තිරිමලේ මාර්ගයේ කොක්කිච්චිවල පිහිටා තියෙන සිර සම්බුද්ධ ප්‍රාතිහාර විහාරය. හරිම ලස්සන පන්සලක්. යන්න පුළුවන් යන්න. ඉතින් අපි තවත් දවසක හම්බ වෙමු. හැමෝටම තෙරුවන් සරණයි. පාරසමෙන් සතුටින් ඉන්න.